ආයුබෝවන්. ඔයගොල්ලෝ දන්නවා ඇති අද අපි කොහෙද යන්නේ කියලා තම්බනෙල් එකේ තියෙනවා. අද යන්නේ වික්ටෝරියා ඩෑම් එක බලන්න. මේ වගේ ලස්සන ගහකොළ වලින් පිරිච්ච පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු ඉස්සරහට කොහොමද වික්ටෝරියා ඩෑම් එක කියලා. වික්ටෝරියා වේල්ල ගැන කිව්වොත් එහෙම මාතරි දිස්ත්‍රික්කේ තමයි වික්ටෝරියා ඩෑම් එක තියෙන්නේ. තෙල්දෙණිය අවට ප්‍රදේශය. ඒ කියන්නේ ඒ හරහා තමයි මේ විශාල ඩෑම් එක ඉදි වෙලා තියෙන්නේ. මහවැලි සංවර්ධන වැඩසටහන අනුව තමයි 1985 දී තමයි මේක වැඩ නිම වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඇත්තටම ගොත් විශාල වේල්ලක් කිලෝමීටර් භාගයක විතර වගේ විශාල වේල්ලක්. මෙතනින් ඇතුළට යන ටික අපි වීඩියෝ කරේ නැහැ. මොකද එතන ආරක්ෂක අංශයක් ඉන්නවා. අපි හිතුවේ ඒක එතන වීඩියෝ කරන එක හරි නැහැ කියලා. ඒ විදිහට තමයි මෙතනින් තමයි ඇතුළට එන්න තියෙන්නේ. අතරම මේ තමයි වික්ටෝරියා ඩෑම් එකේ view point එකට ඇතුළු වෙන ස්ථානය. මෙතන ඔක්කොම විස්තර තියෙනවා වේල සම්බන්ධයෙන්. එතකොට මේක මීටර 122ක් උසයි. අඩි 350කට වැඩි කියලා තමයි කියන්නේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩෑම් එක. ඇත්තටම ලස්සනයි මේ ඩෑම් එක. ඩෑම් එකේ විශේෂත්වය තමයි ඇත්තම කිව්වොත් ලංකාවට අවශ්‍ය කරන විදුලි බලය නිෂ්පාදනය කිරීම තමයි මේ ඩෑම් එකේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සන view එකක්ද මේ view point එකේ තියෙන්නේ කියලා. ඩෑම් එක උඩට යන්න දෙන්නේ නැහැ. මෙතන උඩ ඉඳගෙන තමයි අපිට ඩෑම් එක බලන්න ඕන. කිලෝමීටර් 5ක් විතර වගේ තියෙනවා ඩෑම් එකේ දිග ප්‍රමාණය. මේ විදිහට තමයි ඉතින් ඩෑම් එක අපිට view point එකේදී බලා ගන්න පුළුවන්. ඩෑම් එක සම්බන්ධ සියලු විස්තර මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මැප් කරලා ඒ ටික ලස්සනට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩෑම් එක හදනකොට මෙතනින් ගත්ත පාෂාණ වර්ග ඒ වගේ දේවල් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. අද අපි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. තවත් මේ වගේ ලස්සන තැනකින් අපි හමු වෙමු.